ගුවන් යාන අගතුරේ විමල් ඇමතිතුමා කිව්වා ඒක ගුණ ගුවන් යාන වලදී කියේ ඒකේ අත්දැකීමක් තියෙනවා කියලා. එතකොට නියෝජ්‍ය ආරක්ෂක ඇමති කියනවා ඒක තාම පරීක්ෂණය කරගෙන යන පරිවාර්තාවක් ආවේ නැහැ. ඒක එහෙම කියන්න බෑ කියලා. ඔව්. දැන් මෙහෙමනේ අපි ආණ්ඩුවක්නේ. එතකොට අමාත්‍යාංශ 24ක් තියෙනවා. එතකොට මේක ඇතුලේ එක් විෂය කරුණු ඉදිරිපත් වෙනවා. එතකොට ඒ විෂය කරුණු ඉදිරිපත් වෙද්දී එකිනෙකා මේ මොහොතේ දන්න තොරතුරුත් එක තමයි අපිට දැන් අදහස් ඉදිරිපත් කරන්න වෙන්නේ. මොකද මේක අමාත්‍යාංශ 24ක ලොකු ක්‍රියාවලියක්. ඉතින් හැබැයි අපේ ප්‍රතිපත්තිය වෙනසක් නැහැ. ඒක නිසා අපි මේ මොහොතේ දන්න හොයාගත්ත නිවැරදිම තොරතුරු අපි ඉදිරිපත් කරමින් තියෙනවා. ඒ වගේම අපි කිසි ලැජ්ජාවක් නැහැ. කිසි අපහසුතාවයක් නැහැ. මොකක් හරි මේ තොරතුරු වල නිවැරදිතාවයේ ගැටලුවක් තියෙනවා නම් අපි තාමත් ඉක්මනින් මැදිහත් වෙලා ඒ නිවැරදිතාවය ගොඩනගන්න හදනවා. ඒක වෙනුවෙන් තමයි අපි හැම අඟහරුවාදම විශේෂයෙන් ප්‍රකාශක නිකුත් කරන්නේ. මොකද දන්නේ නැති දේ දන්නේ නැහැ කියන්නත්, දන්න දේ කියන්නත් අපේ ආණ්ඩුව කිසිදු පැකිලීමක් නැහැ. ඉතින් මේ මොහොතේ තියෙන තොරතුරු මත තමයි අපි කවුරු හෝ කෙනෙක් අදහස් ඉදිරිපත් කරන්නේ.